යාළුවනේ ඔයාලා සියලු දෙනාම පිළිගන්නම YouTube channel එකට අද මම ඔයාලට ගෙන ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ලංකාවේ සිටින සියලුම ග්‍රාම නිලධාරීන්ගේ දුරකථන අංක හොයාගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ අපි මේක වන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි log වෙන්න ඕනේ මේගේ link එකක් තියෙනවා. ඒකෙන් log වෙමු. ඊට පස්සේ අපි මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. මේකේ මුලින්ම අපිට තෝරන්න තියෙන්නේ උඩින් වැටෙන ග්‍රාම නිලධාරී ඉන්ෆර්මේෂන් කියලා. ඊට පස්සේ අපි තෝරන්න ඕනේ මුලින්ම දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරන්න ඕනේ. මුලින්ම අපි දිස්ත්‍රික්කේ තෝරලා බලමු. මම මේක දාගන්නම් කොළඹ කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දාගන්නම් කඩුවෙල කියලා. ඊට පස්සේ මෙතනින් යට වැටෙනවා show කියලා. ඒක ඉබුවාම අපි වැටෙනවා අපිට පෙන්වනවා සියලුම මේ තියෙන ග්‍රාම නිලධාරී ගේ තොරතුරුයි නමයි ඊමේල් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක සියලුම දේ පෙන්නනවා. මුලින්ම පෙන්වන්නේ දිස්ත්‍රික්කය. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඊට පස්සේ ප්‍රදේශය, ඊට පස්සේ නම, ඊට පස්සේ පෙන්නනවා ගෙදර නම්බර් එක, ඊට පස්සේ පර්සනල් නම්බර් එක, ඊමේල් ඇඩ්‍රස් එක. දැන් ඔයාලා මේකේ සර්ච් කරලා ඔයාලගේ එක නැත්නම් මෙතන තියෙනවා next කියලා. ඒ බටන් එක කිව්වට පස්සේ ඊළඟ පිටුවට ගිහිල්ලා තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙමම ඔයාලට මේකේ තියෙන පිටු ගාන page එකෙන් page එකට ඉස්සරහට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලගේ ග්‍රාම නිලධාරිගේ නම මේකේ තියෙනවද කියලා. අපි තව එකක් බලමු. මම මේක ගන්නම් කෑගල්ල කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගන්නම්. ඒකත් කෑගල්ලම ගන්නම්. ඊට පස්සේ අපි ආයෙ show කියන බටන් එක ගබනවා. ඊට පස්සේ අපිට පේනවා කෑගල්ලේ තියෙන සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාස සියලුම දේවල් පෙන්නනවා. හැබැයි කෑගල්ලේ නම් මේක ඊමේල් ඇඩ්‍රස් පෙන්නනවා අඩුයි. ඊමේල් දාලා නැහැ. මේ විදිහට ඔයාලට ලංකාවේ කොහේ වුණත් ඉන්න ඕනම ග්‍රාම නිලධාරී කෙනෙක්ගේ නම්බර් එක හොයාගන්න පුළුවන්. එච්චරයි යාළුවනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න, like කරන්න. ගොඩක් ස්තුතියි.